හයි යාළුවනේ. අද අපි බලමු ඊස්ට් ආප්ප සෝඩා වගේ පිපුම් කාරක දාන්නේ නැතුව වර්ග තුනකින් ඇසට ආප්ප හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන් යන්න. මේ විදිහට හැදුවම ආප්පේ පෙඟෙන්නේ නැති වෙන්න වාටිය හොඳට කර වෙන්න හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ රසම රස ආප්ප හදාගන්නේ කියලා. පොල් ගෙඩියක පොල් අරගෙන ඒකටම පොල් වතුර එකතු කරන්න. පොල් වතුර වලින් තමයි මේ ආප්ප පිපෙන්නේ. දැන් ඇල් වතුරත් ටික ටික දාලා පොල් ටික හොඳට මිරික ගන්න. පොල් ටික මිරිකලා මේ වගේ වෙනම තියාගන්න. පාල් පිටි ග්‍රෑම් 750ක් අරගෙන ඒකට රසායනික ලුණු එකතු කරගන්න. පාන් පිටි මේස හැඳි 5කුත් එකතු කරගන්න. දැන් පොල් පිටි ටික ටික එකතු කරලා හොඳට කවලම් කරගන්න. සීනි මේස හැඳි 2ක් එකතු කරගන්න. බටර් මේස හැඳි 2කුත් එකතු කරගන්න. එතකොට ආප්පේ පෙඟෙන්නේ නැතුව වටේ හොඳට කරවල තියෙනවා. පොල් කිරි ටික ටික එකතු කරලා උකු මිශ්‍රණයක් හදාගන්න. යට නැති වෙනකම් හොඳට මිශ්‍ර කරගන්න. මේ වගේ පදමකට තමයි මේ මිශ්‍රණය තියෙන්න ඕන. දැන් මිශ්‍රණය වහලා පැය 8ක් තියෙන්න දෙන්න. මේ පැය 8කට පස්සේ හොඳට පිපිලා තියෙනවා. ඔයාලට මේ මිශ්‍රණය රෑට අනලා උදේට අරගන්නත් පුළුවන්. දැන් ආයෙත් පොල් තෙල් ටිකක් එකතු කරලා මිශ්‍රණය හොඳට කවලම් කරගන්න. මේ වගේ පදමට හදාගන්න. දැන් තාච්චියක් ලිපේ තියලා ඒකේ තෙල් ටිකක් ගාගන්න. මේ වගේ ආප්ප මිශ්‍රණය දාගන්න. දැන් පියනකින් වහලා ගින්දර අඩු කරලා පියෙන්න දෙන්න. මේ වගේ වටේ හොඳට කරවුණාම ලිපෙන් ඉවත් කරගන්න. දැන් අපි බිත්තර ආප්පයක් හදාගමු. මේ වගේ ආප්ප මිශ්‍රණය දාලා ඒකට බිත්තරයක් එකතු කරගන්න. බිත්තරයට ගාම්මිරිස් ලුණු එකතු කරගන්න. මේ වගේ පොඩ්ඩක් කවලම් කරලා වහලා තියන්න. වටේ හොඳට කරවුණාම ලිපෙන් ඉවත් කරන්න.
දැන් අපි පැණි ආප්පයක් හදන්නේ කොහොමද කියලා බලමු. ආප්ප මිශ්‍රණයට පිටුයි පැණි ටික දාලා මේ වගේ හොඳට වටේට කරකවන්න. දැන් තියනුන් වහලා තියෙන්න දෙන්න. හොඳට කරවුනාම ඒකත් ලිපෙන් ඉවත් කරගන්න. දැන් අපේ ආප්ප ටික හරි. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරගන්න. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.